ආයුබෝවන් ආදරණීය යාළුවෝ හැමෝටම ඔයාලා හැමෝටම සුන්දර දවසක් ප්‍රාර්ථනා කරමින් අදත් මගේ වීඩියෝ එක ආරම්භ කරනවා. වීඩියෝ එක ඉතින් ආරම්භයේම ඉතින් ඔයාලට මට පෙන්වන්න හිතුණා මගේ මෙන්න මේ ඩුබායි රෝස් වල සුන්දරත්වය. ඉතින් ඔයාලා දන්නවනේ කාලයක් මේ සුන්දරත්වය නැති වෙන්න කියලා මම රසායනික බෙහෙත් වර්ගයක් පාවිච්චි කරා. කොළ කොට වෙලා තිබිලා. ඉතින් මට ටක්කිටම හරි ගිය බෙහෙත මම ඔයාලට වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා නැරඹුවා නම් ඉතින් ඔන්න ඉතින් බලන්න මගේ සාර්ථකත්වය. මේ එහෙම රෝගාබාධයක් හැදිලා තිබ්බ ඉති කිරිත තමයි මේ කප්පාදු කරලා රසායනික බෙහෙතෙන් ඔන්න සාර්ථක වුණා. මං ඉතින් ඒක හරියටම පාවිච්චි කරන විදිය වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ආදරණීය යාළුවනේ ඔන්න ඔයාලට බැලුවොත් ඉතින් ඔයාලා ආයි කවදාවත් කොළ කොට වෙලා තිබ්බත් මල් පැලනම් ගුල්ලලා විසි කරන එකක් නෑ. ඉතින් මේ දිනවල තියෙන ලංකාවේ දේශගුණයේ තත්ත්වය අනුව ඉතින් ගාඩන් එක පාට කරන්න පුළුවන් හොඳම මල් වර්ගයක් නේ ඩුබායි රෝස කියන්නේ. ඉතින් කලර් ගොඩාක් තියෙනවානේ. ඉතින් අපිට ඒක නිසා ගාඩන් එක අපිට ඕන හැටියට පාට කරලා තියන්න පුළුවන් ලස්සන මල් වර්ගයක් තමයි ඩුබායි රෝස, ජපන් රෝස කියන්නේ. ගාඩන් එකේ සුන්දරත්වය රඳවගෙන නිරන්තරයෙන්ම මල් පවත්ව ගන්න පුළුවන් මල් ටිකක් ඉතින් එකතු කරලා ගාඩන් එකේ සුන්දරත්වය අපිට රැක ගන්න පුළුවන් නේ. ඉතින් ගොඩක් වෙලාවට මම කියලා තිනවා මගේ වීඩියෝ වලින් මගේ ගාඩන් එකේ සුන්දරත්වය මම කොහොමද තියලා තියෙන්නේ කියලා. ඉතින් නිරන්තරයෙන්ම අපිට අපේ රාජකාරී ජීවිතයේ තියෙන බහුලත්වයත් එක්ක සුන්දරව ගාඩන් එක පාලනය කරන්න පුළුවන් විදිහත් මම මගේ වීඩියෝ වලින් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් වලට මම හැමදාමත්ම කියන්නේ අපිට නිරන්තරයෙන්ම මල් ගන්න පුළුවන්, පහසුවෙන් මල් හදන්න පුළුවන් මල් වර්ග ගාඩන් එකට එකතු කරලා ඔන්න ඉතින් වරින් වර මල් වෙනස් කර කර ගාඩන් එක සුන්දර කරගන්න පුළුවන්. ලංකාවේ දේශගුණය අනුව ඉතින් කොහොමත් ඉතින් අපේ රටේ දේශගුණික විපර්යාස වෙන විදිය හරි අමුතුයිනේ. ඉතින් ඒක නිසා ඉතින් කොහොමත් ඉතින් හරිත වර්ණය රඳව ගන්න හරි අමාරුයි ලංකාවේ දේශගුණියත් එක්ක. අපේ රටේ ඉතින් විවිධ පළාත් කීපයක් විතරනේ තියෙන්නේ. ඉතින් ඒ කාලේට ඔරොත්තු දෙන ඒවා ඉතින් වර්ෂාපතනය හරි අඩුවෙන් ලැබෙන ප්‍රදේශ අනුව ඉතින් අපි මං කොන් නිරන්තරයෙන්ම ගාඩන් එක සුන්දරත්වය හැමදාම රැක ගන්න නම් ඉතින් අපිට අනිවාර්යයෙන්ම හරිත වර්ණ පැහැයට හුරු පැලෑටි වගේම මල් වගේම සුවිශේෂී මල් තෝරාගත්තට පස්සේ ඉතින් සුවිශේෂීම දේ තමයි ගාඩන් අයිටම් වලින් අපේ ගාඩන් එක සුන්දර කරගන්න එක. ඉතින් විටින් විට දේශගුණ විපර්යාසයට අනුව ඉතින් වර්ණ ගන්නත් අපිට ඒ නිසා පුළුවන් වෙනවා. ඔයාලට පේනවනේ ඉතින් මේ අයිටම් එක වෙනසක් වෙලානේ. ඉතින් මම මේ ක්‍රියේටිව් අයිටම් එකේ වෙනසක් කරා. ඉතින් මේ දේශගුණීය විපර්යාසات එක්ක ඉතින් මේ දිනවල හරිත වර්ණය ගොඩක් අඩු වෙලා තියෙන ගාඩන් එකේ. ඉතින් හරිත වර්ණය තියෙන පැලෑටි වලට අමතරව ඉතින් ගාඩන් අයිටම් වලින් තමයි වර්ණ ගන්නලා සුවිශේෂත්වය වැඩි කරගන්න පුළුවන්. ඉතින් සුන්දරත්වය හැමදාම රැක ගන්න නම් මේ ගාඩන් අයිටම් වෙනස් කරලා වර්ණ ගන්නවලා දේශගුණීය විපර්යාසය අනුව අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒකට දරපු උත්සාහයක් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් සුන්දරත්වයක් මට හිතුණා තව ලොකු සුන්දරත්වයක් ගාඩන් එකට එකතු වුණා කියලා මේ වර්ණ ගැන්වීමෙන්. ඉතින් වර්ණ ගන්නද්දිත් ඔයාලා ගාඩන් එකේ පරිසරයේ තියෙන වෙනත් වර්ණයන් හා ගලපලා හරියටම වර්ණ ගන්න ඕනේ. ඉතින් මම මේ වර්ණ ගන්න විදියත් ඔයාලට වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වීඩියෝ බැලුවොත් ඉතින් ඔයාලට පහසු වේ ප්‍රදේශය අනුව වර්ණ භාවිතා කරන්න. ඉතින් මේ දිනවල තියෙන දේශගුණික විපර්යාස නිසා ඉතින් ගාඩන් එකේ අයිටම් වලින් මං කියවනේ ගොඩාක් වෙලාට සුන්දරත්වයක් ගන්න පුළුවන් කියලා එතන පොඩි උත්සාහයක් දරනවා. ඉතින් ඔන්න පුංචි අයිටම් එකක් එකතු කරන්න තමයි ඉතින් ඔය ටික වර්ණ ගන්නලා තියෙන්නේ. ඉතින් ආරක්ෂිතව පස් දාලා ඉතින් ඔන්න වතුර බහින විදියට ඔයාලා ඉතින් හදා ගන්න ඕනේ මේ වගේ දේවල් භාවිතා කරද්දී. ඉතින් පේනවනේ අඹ පැලයක් තියෙන්නේ. පොළලි දාලා තියෙන්නේ ඇයි කියලා ඔයාලා ඉතින් දන්නවනේ. ඉතින් ඔන්න ඒ අඹ පැලේටත් ඉතින් වතුර ටික ඔන්න ඉතින් මෙන්න මේ අයිටම් එක නිසාම අපිට හොඳට එකතු වෙන නිසා ඔන්න ඉතින් කාර්යයන් දෙකක්ම කරන නිසා ඔන්න ඉතින් මම මෙතෙන්ට එකතු කරන්න බැලුවා. ඉතින් මගේ හිතේ පුංචි අයිටම් එකක් නිර්මාණය කරන්න තමයි මෙතනින් අදහස් කරන්නේ. ඔයාලා බලන්න මොනවද කරන්න කියලා මගේ හිතේ තියෙන දේ බලමු හරියයිද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඔයාලා මෙතෙන්ට හිතවන්න හොඳ මල් වර්ගය මොනවද කියලා. ඒ වගේම
අවු ටිකකුත් වැටෙනවා ඉතින්. පොඩ්ඩක් කියන්නකෝ ඉතින්. මෙතෙන්ට ගැලපෙන්නේ මොනවද කියලා හරියටම. ඉතින් නිවසක සුන්දරත්වය වැඩි කරගන්නේ ගොඩාක් වෙලාවට නිවසට එනකොට ගාඩන් එකකින්. නිවසට ඇතුළු වෙන්න ඉස්සලා ඉතින් අපේ සුන්දරත්වයේ ගාඩන් එකකින් ඉතින් ගොඩාක් වෙලාවට මල් අඩු වෙන කාලෙට ඉතින් අයිටම් වලින් හරි සුන්දරත්වය වැඩි කරගන්න ඉතින් මේ දවස්වල අපි විවිධ හරිත වර්ණ පැලෑටි එකතු කරගන්නවා වගේම අයිටම් වලින් සුවිශේෂත්වයක් දෙන්න ඕනේ කියලා මම කියලා තියෙනවනේ නිරන්තරයෙන්ම. ගාඩන් එක පාට ලෝකයක් කරන්න හරිම පහසු මල් වර්ගයක් තමයි ඩුබායි රෝස, ජපන් රෝස කියන්නේ. ඉතින් ඊට අමතරව දාස්පෙතිය වුණත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දිනවල මම කිව්වානේ ඉතින් අපේ ප්‍රදේශයේ නම් දාස්පෙතිය වුණත් වවන්න හරිම අපහසුයි. ඉතින් ඒක නිසා හරිත වර්ණ පැලෑටි වලින් අලංකාර කරගන්න වගේම අයිටම් වලින් වගේම ඉතින් අපිට මල් ලෝකය ගාඩන් එකේ පාලනය කරගන්න පුළුවන් එකම මල් වර්ගය තමයි ඩුබායි රෝස, ජපන් රෝස. ඒ වගේම රෝස මල්. ඒ වගේම ඉතින් මෝනින් ග්ලෝ වුණත් අපිට මේ දිනවල නම් ඉතින් අවුලක් නැහැ හදාගන්න පුළුවන් ලස්සනට කොළ වර්ණය රඳවගෙන තියාගන්න. පේනවනේ ඉතින් මෙන්න මේ දැඩි උෂ්ණත්වයේදීත් ඔන්න බලන්න ගාඩන් එකට සුන්දරත්වයේ ගේන මල් වර්ගයනේ ඉතින් ඩුබායි රෝස, ජපන් රෝස ගාඩන් එක පුරාම පාට කරලා ගාඩන් එකට සුන්දරත්වයක් අරන් ඇවිල්ලා දීලා තියෙනවා. ඉතින් ඔන්න මෙහෙම අපිට ගාඩන් එක සුන්දරව තියාගන්න නම් ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් අපි ගාඩන් එකට එකතු කරන මල් පිළිබඳව හොඳ සැලකිල්ලක් දක්වන්න ඕන වෙනවා. ඉතින් මේ සුන්දරත්වයේ විඳ ගන්න ඔයාලටත් ඉතින් පුංචි උදව්වක් කරන්න තමයි මම මෙන්න මේ වීඩියෝ එකත් අරගෙන පුංචි මතක් කිරීමක් මගේ වීඩියෝ වල මේ පිළිබඳව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙත් ඔයාලට මගේ ගාඩන් එකේ සුන්දරත්වය පෙන්වන ගමන් ඉතින් නිරන්තරයෙන්ම මගේ අත්දැකීම් වලට අරන් ආවේ මම ගාඩන් එක සුන්දර කරගන්න විදි තමයි ඔයාලට මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. හැමදාම ගාඩන් එක සුන්දරව තියාගන්න නම් ඉතින් අපි ගාඩන් එකට අපි යමක් හිතලා කරන්න වෙනවා. ඉතින් එහෙම හිතලා කරොත් ගාඩන් එකේ සුන්දරත්වය මුළු අවුරුද්ද පුරාවටම රැකිලා තියෙයි. ඉතින් මගේ රහස තමයි ගොඩක්ම ක්‍රියේටිව් අයිටම්. ඉතින් ඔයාලට උත්සාහයක් දැරුවොත් බැරිකමක් නැහැ. ලොකු දේවල් වලට යන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන දේවල් වලින් අයිටම් සකස ගන්න පුළුවන්. ඉතින් යමක් හිතුවොත් අපිට කරන්න බැරිකමක් නැහැ. ඒ වගේම නිර්මාණශීලී අදහසක් තියෙනවා නම් අපිට ඒ වගේම කලාත්මකව හිතන්න පුළුවන් නම් ඔන්න ඉතින් අපේ ගාඩන් එක පාට කරගන්න පුළුවන් ක්‍රියේටිව් අයිටම් වලිනුත්. ඉතින් උෂ්ණත්වය වැඩි කියලා මල් වවන්න නැතුව ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් පිපෙන මල් තියෙනවා උෂ්ණ කාලේට. ඒ කියන්නේ රස්නය අධික ප්‍රදේශවලට පිපෙන මල් තියෙනවානේ. ඉතින් ඒවා තෝරගෙන හරියට අපි අදාළ තැනට ඒ දේ යෙදුවොත් ගාඩන් එකේ සුන්දරත්වය හැමදාම රැක ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා පුංචි හරි අදහසක් ඔයාලා ගන්න ඇති කියලා. මේ දිනවල ඉතින් මම ගාඩන් එක පාලනය කරන විදිය තමයි ඔයාලට මම පුංචිවට මේ හැඳින්වීමක් කරලා විස්තර කරලා වීඩියෝ එකකින් අරගෙන ආවේ. ඉතින් ඒ විදිහට අපිට ගාඩන් එක පාලනය කරගත්තොත් සුන්දරව ගාඩන් එක තියාගන්න පුළුවන් වේවි. ඉතින් අපි හැමෝටම පුළුවන් අපේ නිවසේ තියෙන ගාඩන් එක සුන්දරව තියාගන්න. ඉතින් ඔයාලගේ නිර්මාණශීලී අදහස් අනුව ඔයාලගේ ගාඩන් එකත් සුන්දර කරගන්න. ඉතින් අපිට මල් තෝරගන්නකොට මේ විදිහට මල් තෝරගෙන ගාඩන් එක පාට කරගන්න පුළුවන්. ඉතින් අදහසක් අරගෙන මට කමෙන්ට් එකක් දාන්න. ආදරයෙන් මාත් එක්ක ගොඩාක් කල් ඉඳන්ම රැඳිලා ඉන්න ආදරණීය යාළුවෝ ඔක්කොටම ස්තුතියි. අද වීඩියෝ බලන්න එකතු වුණ ඔයාලා හැමෝටමත් ස්තුතියි. ඉතින් මගේ වීඩියෝ වලට කැමති නම් ආදරයෙන් මාත් එක්ක එකතු වෙන්න කියලා පුංචි ආරාධනාවකුත් කරන ගමන් අද වීඩියෝ එක මම නතර කරනවා. ඉතින් ලබන සතියේ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.